සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔයාලට ගේන කියලා තියෙන එක ඉතාම වටිනා අවස්ථා කිහිපයක් වීඩියෝ එකත් එක්ක දිගට පින්නේ මේ වගේම හොඳ වැටුප් පරිමාණයක් සහ හොඳ හැකියාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන හැමෝටම තියෙන හොඳ අවස්ථාවක්. ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඒ වගේම ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම තමයි පුංචි ඉල්ලීමක් කරනවා අපේ channel එකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන නම් අනිවාර්යයෙන්ම channel එක දැන්වම subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මොකද නැත්නම් ඔයාලට අපි ගේන ගොඩක් වටිනා අවස්ථා මිස් වෙන්න තියෙන chance එක වැඩි. ඒක නිසා ඒ chance එක මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලඟට ගෙන්න ගන්න නම් channel එක subscribe කරලා තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් නැවත වාරයක් කරනවා. අද තියෙන දීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට තමයි මේ ක්‍රියාත්මක වෙන ප්‍රොපර්ටි එක තියෙන්නේ. කළමනාකරන සහකාර තියෙන තාක්ෂණික නොවන කළමනාකරන සහකාර අලෙවි කියන එක යටතේ මේක සුසුකම් හැටියට දාලා තියෙන අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය විභාගයේදී සිංහල හෝ දෙමළ සහ ගණිතය තවත් විෂයන් දෙකක් ඇතුළු විෂයන් හතරකට සම්මාන සමාන සහිත ඉංග්‍රීසි භාෂාව ඇතුළත් විෂයන් 6කින් සමත් වෙන්න ඕනේ. 6යි 4ක් තමයි තියෙන්න ඕනේ. ඒකේ සිංහල හෝ දෙමළ ගණිතය සහ තවත් විෂයන් දෙකක් C තිබ්බනම් ඇති. ඒකේ ඉංග්‍රීසි භාෂාවට S එකක් තිබ්බනම් ඇති. 6යි 4ක් තමයි තියෙන්නේ. ඊට අමතරව අධ්‍යයන පොදු සාහිත්‍ය උද්දෝෂ විභාගයෙන් ගණකාධිකරණය ඇතුළු වාණිජ්‍ය විෂය තුනකින් සමත් වීම කියලා තමයි කියන්නේ. මේකේ පරිකරක භාවිතය පිළිබඳ මොන හරි වාගේ සාහිත්‍යයක් තියෙනවා 40ක සුසුකම් කියලා සලකනවා කියලා දාලා තියෙනවා. වැටුප් පරිමාණය ක්‍රියාත්මක වෙනවා 46220 පටන් ගෙන 84350 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව රාජ්‍ය විසින් නිකුත් කරන අනිකුත් දීමනා සහ ජීවන වියදම් දීමනා හැම එකක්ම මේකට ඇතුළත් වෙනවා. ඊට අමතරව අර්ථසාධක අරමුදලට දායක වෙන්න වෙනවා. ඒ පහසුකම් හම්බෙන්නේ වෙනවා රාජ්‍ය චක්‍රලේ කරන ප්‍රවාහන පහසුකම් දීමන හැම දෙයක්ම මට හම්බෙනවා 18 45 අතර කෙනෙක් වෙන්න ඕනේ. ශ්‍රී ලංකේ පුරවැසියෙක් වෙන්න ඕනේ. විශේෂ චරිතයක යුක්ත වෙන්න ඕනේ කියලා කියනවා. ඊළඟට තියෙන්නේ කනිෂ්ඨ කර්මනාකරණ කියලා තියෙන තත්ත්වපාල නිලධාරී කියන තනතුරට ගන්නවා. මේකේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය තියෙන්නේ. මේක වැටුප් පරිමාණය 72650න් පටන් ගෙන 120970 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව රාජ්‍ය විසින් නිකුත් කරන අනෙකුත් චක්‍රලයකට අනුකූලව අනෙකුත් දීමනා ජීවන වියදම් දීමනා ඒ ටික හම්බ වෙනවා. ඒ වගේම තමයි අත්සාධක කර්මවලට වර්ධායක තේ හම්බ වෙනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් දීමනා ලැබෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 22ක් 45 අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරකයා තියෙනවා. මේකේ තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් තිබීම සහ රාජ්‍ය ආයතනයක සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක ආයතනයක පිළිගත් වාණිජ්‍ය ආයතනයක පළමුවන උපාධිය ලබා ගැනීම පසු මසුන්ගේ තත්ත්වපාලනයට දාලා කටයුතු කරන අවමශින් වසරක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තමයි දාලා තියෙන්නේ. මේකේ වැටුප් පරිමාණය 91690 පටන් ගෙන 168240 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අනෙකුත් දීමනා රාජ්‍ය විසින් දෙන ජීවන වියදම් දීමනා වගේ දේවල් වලට හම්බ වෙනවා. ඊට අමතරව ප්‍රවාහන පහසුකම් හෝ දීමනා ඒ දේවල් ටික ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 22ක් 45 අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කර්මනාකාර යතන ප්‍රසම්පාදන සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලනය ව්‍යාපාර කළමනාකාර පිළිබඳ උපාධියක් තියෙන්න ඕනේ. ඊට අමතරව රාජ්‍ය ආයතනික සංස්ථාවක ව්‍යවස්ථාපක මණ්ඩලයක ඕ පිළිගත් වාණිජ්‍ය ආයතනයක පළමුවන උපාධිය ලබා ගැනීම පසු සම්පාදන කටයුතු වලදී අවශ්‍යම වසරක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තියෙන්නේ. වැටුප් පරිමාණය 91690 පටන් ගෙන 168240 දක්වා ක්‍රියාත්මක වෙනවා. කලින් සඳහන් කළා වගේම අනෙකුත් දීමනා ජීවන වියදම් දීමනා ඒ වගේ සහ ප්‍රවාහන පහසුකම් දීමනා හැම එකක්ම වට හම්බ වෙනවා. ඒ වගේම වයස 22ක් 45 අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන් එකෙත්. ඊට පස්සේ තියෙනවා ජ්‍යෙෂ්ඨ කළමනාකාර මුදල් කියලා තියෙන්නේ. මේකේ බාහිර අපේක්ෂකයන් සඳහා පහත 1 2 3 හෝ 4 කියන සුසුකම් 4 එකක් තිබ්බනම් ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ගිණුම් වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලන උපාධියක් ලබා තිබීම රාජ්‍ය ආයතනයක මණ්ඩලික ව්‍යවස්ථාපිත ආයතනයක පිළිගත් වාණිජ්‍ය ආයතනයක පළමු උපාධිය ලබා ගැනීම පසු වසරක පුරුද්ද ලබා තිබීම කියන එක තියෙන පළපුරුද්ද.
එහෙම නැත්නම් ගිණුම් කරන හෝ මූල ශේෂ්ත්‍රයට හෝ අදාළ පිළිගත් වෘත්තීය වරලත් ආයතනයකින් අන්තර් පෙළ සමත් වීම ICA සීමා 1 සහ ඒකෙත් කලින් වගේම වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තුන්වෙනි එක තියෙනවා සහතික කළ ගිණුම් කරන පිළිබඳ සහතික පත්‍රයක් ලබා දීම CMA එක සහ ඒකෙත් වසරක පළපුරුද්දක් ලැබලා තියෙන්න ඕනේ. කිසියම් ආයතනයක. හතරවෙනි එක තියෙන ගණනාධිකරණ පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා HND එකක් තියෙන්න ඕනේ. ඒකෙත් වසරක පළපුරුද්දක් තිබ්බනම් මට ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ ගැටු පරිමාණය 91690 පටන් ගන්න 1,68,240 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒකෙත් කලින් වගේම ජීවන වේදම් දීවන අනිකුත් දීවන හම්බ වෙනවා. ප්‍රවාහන පාසුකම් සහ ඒ දීවන හම්බ වෙනවා. ඒකෙත් අවුරුදු 22ත් 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ තනතුරට ගියොත් එimhe ජ්‍යෙෂ්ඨ කර්මනාකරණ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ කර්මනාකරණ කියලා ගන්නවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොන්සල් සභාව විසින් පිළිගත් අලෙවි වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධිය ලබා තිබීම සහ රාජ්‍ය ආයතනයක සංස්ථාවක ව්‍යවස්ථාපක මණ්ඩලයක ආයතනයක පිළිගත් වාණිජ්‍ය ආයතනයක පළමුවන උපාධිය ලබා ගැනීම පසු මසුල් මිලදී ගැනීම හා ලෙවි කටයුතු පිළිබඳව අවශ්‍ය වසරක පළපුරුද්දක් තියෙනවා කියලා තියෙන්නේ. මේකේ වැටු පරිමාණය තියෙන්නේ 91690 පටන් ගෙන 68240 දක්වා ක්‍රියාත්මක වෙනවා. කලින් වගේම තමයි අනිකුත් දීවන ජීවන වේදම් දීවන ඒ ටික ලැබෙනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් ඒ සියල්ලක්ම අපට ලැබෙනවා. වයස අවුරුදු 22ත් 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. මේක ඊළඟ තියෙන ජ්‍යෙෂ්ඨ කර්මනාකරණ ජ්‍යෙෂ්ඨ කර්මනාකරණ අලෙවි මිලදී ගැනීම හා බෙදා ගැනීම කියලා තියෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොන්සල් සභාව පිළිගත් අලෙවි වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලන උපාධිය පවතිව සහ රාජ්‍ය ආයතනයක සංස්ථාවක ව්‍යවස්ථාපක මණ්ඩලයක ආයතනයක පිළිගත් වාණිජ්‍ය ආයතනයක පළමුවන උපාධිය ලබා ගැනීම පසු මසුල් මිලදී ගැනීම අලෙවි කිරීම සහ බෙදා ගැනීම ආදී කටයුතු වල අවශ්‍ය වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා තමයි දාලා තියෙන්නේ. 91690 පටන් ගෙන 1,68,240 දක්වා වැටු පරිමාණයක් තියෙනවා. කලින් වගේම තමයි ප්‍රවාහන පාසුකම් සහ අනිකුත් දීවන හම්බ වෙනවා. ජීවන වියදම් දීවනවල ඇතුළත් අවුරුදු 22ත් 45ත් අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට තියෙන ජ්‍යෙෂ්ඨ කර්මනාකරණ කියලා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය අලෙවි කියලා තියෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවකින් පිළිගත් අලෙවි වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලන උපාධිය ලබා තිබීම සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවක අලෙවි වාණිජ්‍ය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය මාස්ටර්ස් එකක් තියෙන්න ඕනේ. සහ අවුරුදු 15ක පළපුරුද්දක් තියෙනවා. රාජ්‍ය ආයතනයක සංස්ථාවක ව්‍යවස්ථාපක මණ්ඩලයක ආයතනයක පිළිගත් වාණිජ්‍ය ආයතනයක අලෙවි කරන පිළිබඳ කළමනාකරණ මට්ටම වසර 15ක පළපුරුද්දක් තිබීම කියලා තමයි කියන්නේ. මේකේ වැටු පරිමාණය තියෙන 1,40,640 පටන් ගන්න 2,02,140 දක්වා ක්‍රියාත්මක වෙනවා. අනිකුත් දීවන හම්බ වෙනවා. ඒ වගේම ජීවන වියදම් දීවන අතරතුර ප්‍රවාහන පහසුකම් හැම එකක්ම හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. මේ හැම තනතුරකටම අදාළව ඇප්ලයි කරන්න තියෙන්නේ. පාට සුදුගම පළපුරුදු පිළිබඳ ජීවදත්ත පත්‍රිකාව CV එක අදාළ අධ්‍යාපන සුගම පළපුරුදු පිළිබඳ සහතික පත්‍ර සමග ඥාතීන් වන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපියන් හා දුරකථන අංකයන් සහිත වේගන ආන්තරික ෆේස් දෙන්නෙක් එක්ක දාලා 2026 6 දිනට හෝ ඊට ප්‍රථම තනතුරේ නම ලිපිකවරේ වම්පස් ඉහළ කෙළවරේ පැහැදිලිව සඳහන් කර එවන්න කියලා තියෙන ලියාපදිංචි රෙජිස්ටර් පෝස්ට් ඇඩ්‍රස් එකකින් එවන්න කියලා තියෙන්නේ. සභාපති ලංකා දීවර සංස්ථාව නම්බර 15 රොක් හවුස් පටුමග නම්බර 15 කියලා තියෙන්නේ. ඇඩ්‍රස් එක සභාපති ලංකා දීවර සංස්ථාව නම්බර 15 රොක් හවුස් පටුමග කොළඹ 15 කියන ඇඩ්‍රස් එක තමයි යවන්න තියෙන්නේ. CV එක වගේ සහතිකල කොපීස් ටිකත් එක්කම රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕනේ. මේ හැම තැනකම තමන් ඇප්ලයි කරන තනතුර අනිවාර්යයෙන්ම මෙන්ෂන් කරන්න ඉහළ කෙළවරේ අපසේ නිලොප් එකේදී. ඉතින් මම හිතනවා හොඳ අවස්ථා කිහිපයක් තියෙන. ඒ වගේම ඉතා විශාල වැටු පරිමාණයක් තියෙන රැකියා අවස්ථා කිහිපයක් තියෙන රාජ්‍යයේ සේවය යන බලාපොරොත්තු වෙන කෙනෙකුට මේක බලලා කාට සුසුකම් තියෙන කෙනෙක් මටම ඇප්ලයි කරන්න. දීවර හා ජල සම්පත් අමාත්‍යාංශයේ රැකියාවක් ලබා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක හමු අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා අවස්ථාවන් මිස් වෙන්න දෙන්න එපා. එහෙනම් අදට අපි නවතිනවා. ඔයාලට ජයග්‍රාහී දවසක්.